ඉතින් ගයිස් අද වීඩියෝ එකක් බලමු මේ මිස්ටේක් බස්ටර්ඩ් නැත්නම් රියල්ද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. අපේ Discord server එක join වෙන්න අමතක කරන්න එපා. description එකේ link එක තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝට යමු. intro එකේ කිව්වා වගේ අපි try කරන්න යන්නේ මිත්ස්. පළවෙනි මිත් එක තමයි එන්ඩර්මන්ල අපිට normally අපි ඒගොල්ලන්ගේ හැදියා බලන් හිටියත් මේගොල්ලෝ අපිට attack කරනවා. ඉතින් අපි බලන්න යන්නේ ඒගොල්ලොන්ව අපි ඩිස්ට්‍රැක්ට් කරන්න පුළුවන්ද කර්ඩ් පම්කින් එකක් දාගෙන හිටියොත් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ හැදියා බලන් හිටියොත් කර්ඩ් පම්කින් එකක් දාලා ඒගොල්ලෝ attack කරනවා කියලා බලන්න තමයි යන්නේ. එහෙනම් guys අපිට එක්ස් කරලා බලමු. හරි. මුලින්ම අපිට ඕනේ වෙනවා මේ කර්ඩ් පම්කින් එක. guys එහෙනම් මේක ස්පෝන් කරමු. ස්පෝන් කළා අපි සර්වයිවල් ගිහිල්ලා මෙයාගේ මූණ දිහා බලන් හිටුවා. හරි. නයිස් මගේ මූණ දිහා බලන් ඉන්නේ. මිත් එක කන්ෆර්ම් හරිද මම මේක දාගෙන ඉන්නේ කර්ඩ් පම්කින් එක. මං ඒ මූණ දිහා බලන් ඉන්නේ. එයා guys මුකුත් කරන්නේ නැහැ. හරිද? හරි. ඉතින් guys ඒක ලොජිකලි Minecraft එකේ ලොජික් වලට අනුව ඒ මිත් එක කන්ෆර්ම්. අපි දැන් ඇහැ ගලවලා බලුවොත් එම් බලමු. අර ඉන්න අටැක් කරන. හරි. ඉතින් guys ඌ අපිට ඇටැක් කරා. හරිද? කර්ඩ් පම්කින් දැම්මම අපිට ඇටැක් කරේ නෑ. එහෙනම් guys මේ මිත් එක කන්ෆර්ම්. අපි ඊළඟ මිත් එකට යමු. ඉතින් friends ඊළඟ මිත් එක තමයි වුල්ෆ්ලා මොනවාද ක්‍රීපර්ස්ට ඇටැක් කරන්නේ නෑ. හරිද? ඉතින් අපි try කරලා බලන්න එකට ගන්න ඕන ක්‍රීපර් ස්පෝන් එක ගියා. and අර අප්ඩේට් එකේ මේ වෙනස් වෙලා. ඊට අපි ක්‍රීපර් කෙනෙක්ව ක්‍රීපර් කෙනෙක්ව ස්පෝන් කරමු. ස්පෝන් කරලා වුල්ෆ් කෙනෙක් ගමු. ඊළඟට යාළු කරමු. හරි. guys යාළු ගල්ලා මම එයාට ඇටැක් කරනවා. guys එයාට ගහන්න නැහැ. හරිද? වුල්ෆ් ගහන්නේ නැහැ. අර ඔන්න සවර් ගන්න. guys වුල්ෆ් ගහන්නේ නැහැ ක්‍රීපර්ට. ඉතින් guys ඒකත් කන්ෆර්ම්. පොඩ්ඩක් ළඟට යන්නකෝ. හරි. guys ආයි try කරලා බලමු. guys මෙයා නිකන් ඉන්නේ guys. එයා යාළු වෙලා ඉන්නේ. හරි guys. ඉතින් guys මේ මිත් එක කිව්වේ ක්‍රීපර්ස්ලට වුල්ෆ්ලා ගහන්නේ නෑලු. ඉතින් guys ඔයගොල්ලෝ දැක්කනේ. ගැහුවේ නෑ. හරිද? අපි දෙන්නෙක් ස්පෝන් කරලා බලුවා. දැන් guys අපි next මිත් එකට යමු. ඉතින් guys ඊළඟ මිත් එක තමයි zombiesලට ඩෝස් කඩන්න පුළුවන් hard difficulty. හරිද? කියන්නේ ඩෝස් තියනවානේ මේ Minecraft එකේ ඒව කඩන්න පුළුවන්. අපි බලමු මේක ඇත්තද කියලා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ hard දාන්න. hard දෙන්න හරි. guys hard තියෙන හැරි දැන් hard mode එකේ තියෙන Minecraft එක. ආයෙ check කරලා බලමු hard හරි. ඔන්න අපි try කරලා බලමු. ඔන්න ස්පෝන් කරා. ටක් ගන්න ඕනේ. ඔන්න මම hard difficulty ඉන්නේ හැරි අපි මේක එක සැරේ ටෙස්ට් කරමු. hard අඩ අයියෝ ගොලම් අයියා මොකක්ද ඔය කරේ? නෑ ඔයත් එක සද්ද නෑ. ඔයත් එක සද්ද නෑ. සෝරි අනේ සමාවෙන්න sorry. ඉතින් guys අපි ආයෙ try කරලා බලමු මෙතන. හරි. අර ගොල්ලම් අයියා අර හේ ඉන්න ආයෙ ඉන්නේ නැති වෙයි කියලා අපි හිතුවා. අම්බෝ ස්පෝන් කරා. ඔය දොර වහන්න බෑ මම. බලමු එක සැරේ ටෙස්ට් කරා. කොහෙද යන්නේ? what the hell? ඒ මචං මේ එන්න. අයියෝ මොනවද කරන්නේ මම? කොහෙන්ද කො දොර කඩන්නේ? what the hell? දయ్యంගුව බලුන් guys කඩනද කියලා. යම්මේ ගොඩම් අයියා. ඉතින් guys ඒ මිත් එක බස්ටඩ්. එයා මේ දුර කැඩුවේ නැහැ. හරිද? අපි try කරලා බලුවනේ hard difficulty එක. ඉතින් guys ඒකට හේතුව තමයි මේ මිත් එක කිව්වා try කරලා බලන්න කිව්වා. and මේ මිත් එක වැඩ කරන්නේ guys some version වල විතරයි hard mode එකේ zombie දොරවල් කඩන්නේ. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒක දැනගෙන ඉඳලා නැතුව ඇති. දැන් guys අද දැනගත්තනේ.
එහෙනම් guys අපි ඊළඟ මිත් එකට යමු. එහෙනම් guys මේ මිත් එක බස්ටඩ් ඒක කිව්වේ හાર્ඩ් මොඩ් එකේ ඩෝස් කන්නවා කියලා සොම්බිලා. එහෙනම් guys අපි ඊළඟ මිත් එකට යමු. ඉතින් guys ඊළඟ මිත් එක තමයි පිග්ලට මේ තණ්ඩ එකක් වැදුනොත් එහෙම තණ්ඩ බෝල්ට් එකක් වැදුනොත් එහෙම ඒගොල්ලෝ පිග්මන් ලැබෙනවලු සොම්බි පිග්මන්ලා. අපි බලමු මේ මිත් එක රියල්ද නැත්නම් බස්ටර්ඩ්ද කියලා. හරිද? ඉතින් සොම්බි පිග්මන්ස්ලා තව කියලා තමයි කියන්නේ. බලමු මේක ඇත්තද කියලා. මුලින්ම අපි පිග් කෙනෙක්ව ස්පෝන් කරන්න ඕන. මෙන්න මේ වගේ ස්පේස් එක මම ස්පෝන් කරලා ඇඩ් අපි දාන්න ඕන ඩේ එක නයිට් හරි නයිට් දාලා මිඩ්නයිට් හරි මිඩ්නයිට් දාමු. ඊළඟට අපි ගහන්න ඕන /summon lightning bolt. guys ඒක ඇත්ත guys. ඒගොල්ලෝ මේ ඇවිල්ලා හවුද zombify piglin කෙනෙක් තමයි උන්නේ. හරි pigman කියන්නේ piglin ට තමයි. ඉතින් guys මේ මිත් එක රියල් හරි දාවා චෙක් කරලා බලමු. guys මං හිතුවේ නෑ guys ඒක ඇත්ත කියලා. හරි ඒක ඇත්ත යකෝ වද්ද ටිකක් හයි try කරලා බලමු. ඉතින් guys ඒක හරි මේ පේරාන. ඉතින් guys ඒක යා zombify piglin කෙනෙක් වුණා. හරි පේරාන සුපිරිනේ guys මේ මිත් එක. ඒක මං කනවට හොයාගත්තේ. ඉතින් guys මේ මිත් එක රියල් ඒවගේ කමෙන්ට් එකක් දාන්න අපි කොච්චර මිත් රියල්ද බස්ටර්ඩ්ද කියලා හොයාගත්තද කියලා. එහෙනම් අපි ලාස්ට් මිත් එකට යමු. මේක තමයි guys අපේ වීඩියෝ එකේ තියෙන අවසාන මිත් එක. එහෙනම් අපි බලමු මේක ඉන්ට්‍රස්ට් වෙයිද කියලා පොඩක්. ඉතින් guys ලාස්ට් මිත් එක තමයි අපි මේ ඕන මොබ් කෙනෙක්ව ඩිනර් බෝන් කියලා ඇන්විල් එකෙන් නේම් ටැග් එකක් දාලා රීනේම් කරොත් එහෙම ඒගොල්ලෝ අප්සයිඩ් ඩවුන් යනවා. ඒ කියන්නේ අනිත් පැත්ත හැරෙනවා. හරි අප්සයිඩ් ඩවුන්. අපි බලමු. හරි try කරලා බලමු. එනි මොබ් කියලා කිව්ව අපි මොබ්ලා දෙන්න try කරලා බලමු. හරිද? වීඩියෝ එක එන්ඩ් කරන්න නැතුව මුලින්ම ඇන්විල් එකක් කරන් නේම් ටැග් එක මේ විදිහටම ගන්න ඕන guys. ගන්න ඕන ඩිනර් බෝන් කියලා. ඊළඟට ඕන එක්කෙනෙක්ට ගන්න තියෙන guys. හරි අපි දෙන්න try කරමු. guys මෙන්න guys what the hell way upside down අඩෝවේ what the hell මෙයාට ගන්න. ඉතින් guys ඒගොල්ලෝ upside down නම් dinner bone කියලා මං ගහලා බලුවේ dinner bone කියලා. හරි අඩෝ අපි wardenට cave spider එක ඉතින් guys පේනවනේ upside down හරි එනි මොබ් කෙනෙක් අප්සයිඩ් ඩවුන් දාන්න පුළුවන් මේක. අඩෝ එනි මොබ් කියලා ටීම් එක ටිකස් එක ඇත්ත guys මේ. අඩෝ මේ බලන්න ඩිනර් බෝ ඕන මොබ් කෙනෙක් අප්සයිඩ් දාන්න පුළුවන්. ඒක නම් guys ඉන්ට්‍රස්ටිං මොඩ් එකක් පේනවා. එහෙනම් guys අද වීඩියෝ එක හොඳයිනේ. ඉතින් මේ මිස් ටික ඔයගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් guys තවත් අලුත් වීඩියෝ හම්බෙන්න. එහෙනම් වීඩියෝ හොඳයි නම් සුපිරියෙන් ලයික් කරන්න. ඒ වගේ ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරගන්න. එහෙනම් guys අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් bye.